අද කතා කරන්න හිතුණා බබාලා ඉන්න අම්මලාට. ගොඩක් වෙලාවට බබාලා ඉන්න අම්මලා කියලා කියන්නේ දවසේ ගොඩක් කාර්යබහුල හැම වෙලේම දරුවෝ වෙනුවෙන් කැප වෙන දරුවෝ එක්ක ගත කරන දරුවට අවධානය දෙන එයාගේ වැඩ කටයුතුත් එක්ක සම්පූර්ණ දවස කාර්යබහුල වෙලා තමා වෙනුවෙන් තමන්ට කාලය විලංගු කරන්න තමන් වෙනුවෙන් තමන්ට වෙලාවක් හොයාගන්න අමාරු කොටසකට තමයි අපි දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් කියන්නේ මා දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට මම දන්නවා දවස අපි පටන් ගත්ත වෙලේ ඉඳන් දවස ඉවර වෙනකන් සම්පූර්ණ අපේ දවස ගෙවෙන්නේ අපේ බබාත් එක්ක. ඒක චුටි දරුවෙක්ද ඉස්කෝලේ යන බබාලා ඉන්නවද කියන එක වෙනසක් නැහැ. ඉස්කෝලේ යනවා නම් තවත් අමාරු මුහුදේ නැගිටලා ඉඳන් එයාලගේ කැමරි ක්ලාස් එක කරන්න ඉස්කෝලේ යවන ලෑස්ති කරන්න. ඊට පස්සේ ඉස්කෝලෙන් ගිහලා ගන්න වෙයි සමහර වෙලේ ඊට පස්සේ ගෙදර ආවට පස්සේ ඒ වැඩ ඉස්කෝලේ වැඩ මේ දේවල් එක කොහොම වුණත් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් කියලා කියන්නේ හරිම කාර්යබහුල චරිතයක් හරිම කාර්යබහුල දවසක් ගත කරන කෙනෙක්. ඔක තවත් වෙනස් වෙනවා රැකියාව කරන කාන්තාවක් නම් රැකියාවේ වැඩත් ගෙදර වැඩත් එක්ක තවත් කාර්යබහුලත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි අපේ දවස අපි ගත කරද්දී කාර්යබහුල වෙද්දී අපේ දරුවන් වෙනුවෙන් අපි අපේ කැපකිරීම කරද්දී අපි මහන්සි අපේ ශ්‍රමය අපේ සම්පූර්ණම අපේ තියෙන ඒ ශක්තියෙන් අපි දරුවෝ වෙනුවෙන් අපි යොදවද්දී අපි පවුල වෙනුවෙන් අපි යොදවද්දී අපිට මොහොතකට අමතක වෙනවා ඔයාට අමතක වෙනවා ඔයාව. මොකද ඔයා හිතනවා මගේ අවධානය මගේ ස්නේහිතම මහන්සිය මේ හැමදේම මගේ ශක්තිය මගේ දරුවන්ට මගේ පවුලට යෙදුවාම මම සම්පූර්ණයි මගේ ජීවිතේ මම ගත කරන විදිය හරි කියලා ඔයාට ඔයාව මගහැරන අවස්ථාවක් එනවා. එහෙම වුණාම තමයි ගොඩක් වෙලාවට කාන්තාවක් ස්ට්‍රෙස් වෙන්නේ. ලස්සනට ඉන්න වෙලාවක් නැහැ, ලස්සනට අඳින්න වෙලාවක් නැහැ, ගමනක් යන විදිහක් නැහැ, තමන්ගේ සෙල්ෆ් කෙයාර් රූටින් එකක් තමන්ට නැහැ. මේ දේවල් වුණාම ඉබේම අම්මා කෙනෙක් වෙනවා පවුල ඇතුලේ කාන්තාව කෙනෙක් ගැන ස්ට්‍රෙස් වෙනවා, එපා වෙනවා, තරහ යනවා වැඩි. මොකද දරුවොත් එක්කම ඉඳලා ඒ කාලය ගත කළ පුංචිවත් මනසට විවේකයක් දෙන්න අපිටම අමතක වෙනවා. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න දවසක් කොයි වෙලාවක හරි ඔයාට පුංචි විවේකයක් ලබා දෙන්න. ඔයා වෙනුවෙන් පොඩි වෙලාවක් පැය භාගයක් තමන්ගේ දවසේ අවසානයේ හරි ඉඳගෙන තේ එකක් කොපි එකක් බොන ගමන් මනස සැහැල්ලු කරගන්න, හිත සැහැල්ලු කරගන්න උත්සාහ කරන්න. මොකද දවසම වැඩත් එක්ක දවසම කාර්යබහුල වෙලා චුටි දරුවොත් එක්ක හැප්පිලා පවුලේ යුතුකම් කළා මාත්‍යාගේ දේවල් කරලා මේ හැමදේම කළා ඔයාට ඔයා මගහැරෙන තැනක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයා හිතනවා මේ කරන කැපකිරීමේ මහන්සියත් එක්ක ඔයා නිකන් තනි වෙලා වගේ හැඟීමක් ස්ට්‍රෙස් වෙච්ච ගතියක් වඩ දැනෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම අම්මා කෙනෙක් වුණ ඔයා දරුවෝ ගැන හිතනවා වගේම පවුල ගැන හිතනවා වගේම ගෙදර ගැන හිතනවා වගේම ඔයා ගැන හිතන්න උත්සාහ කරන්න කල්පනා කරන්න තමන් වෙනුවෙන් දවසේ අවසානයේ හරි දවස් ආරම්භයේදී හරි පුංචි වෙලාවක් ඔයාට වෙන් කරගන්න. ඔයා ගැන හිතන්න, ඔයා ගැන බලන්න. ඔයා දිහා කන්නඩියක් ඉස්සරහට ගිහලා ඔයා දිහා බලන්න. ඔයා ගැන රූප ගැන හිතන්න. ඔයා සතුටින් තියාගන්න. ඔයා අම්මා කෙනෙක් විදිහට කාන්තාවක් විදිහට කියනදලා ඔයාව සතුටින් තියාගන්න පොඩි වෙලාවක් ඔයා වෙන් කරගන්න. මොකද ඒ සතුට තමයි ඒ සැහැල්ලුව තමයි ඔයාට වගේ දරුවොත් එක්ක දවස ගත කරන්න ශක්තියක් ලබා දෙන්නේ. පවුලේ වගකීම් ඉෂ්ට කරන්න ඔයාට ශක්තියක් ලබා දෙන්නේ. ඔයා ස්ට්‍රෙස් වෙන ඔයාගේ හොඳ අවුට්පුට් එකක් ඔයාට හොඳ එනර්ජි එකක් ඔයාගේ දරුවන්ට දෙන්න බැරි වෙයි. ඉතින් දරුවෝ සතුටින් තියන්න, ගෙදර සතුටින් තියන්න, ඔයා සතුටින් ඉන්න. ඔයා වෙනුවෙන් අනිවාර්යෙන් දවසේ කොයි වෙලාවක හරි කාලයක් පුංචි වෙලාවක් වෙන් කරලා හිත සැහැල්ලු කරගන්න.